අනිවාර්යයෙන්ම. මොකද පෙම්වතාගේ වාසනාවත් එකතු වෙනවනේ. කොහොමවත් විශ්ව කියන්න ඕනේ දෙදෙනාම හරිම ආකර්ශනීයයි. හැබැයි විශ්ව දන්නවද? අපි මේ අලුත්ම සිනමා පටය ගැන ඇගෙන් ඇහුවාම ඇය මොන වගේ උත්තරයක්ද දෙන්නේ කියලා. ඇය මොන වගේ උත්තරයක්ද දුන්නේ? ඇය සිනහාවකින් සංග්‍රහ කළ නිශ්ශබ්ද වුණා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? සමහරට කුතුහලයක්. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. රංගන ශිල්පිනී තාරුකා විජේසිංහ උත්සවයකට සහභාගී වී සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හෙට උදෑසන සිදු කිරීමට නියමිත අතර ඇගේ සිරුර තැන්පත් කර ඇති රෝහල තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. ඇගේ මේ අවාසනාවන්ත මරණය මෙරට සිනමාකරුවන්නා ඇගේ රසිකයන් බෙහෙවින් කම්පාවට පත් කරන සිදුවීමක් වන අතර මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියටත් සිදු කරමින් පවතිනවා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. රංගන ශිල්පිනී තාරුකා විජේසිංහ උත්සවයකට සහභාගී වී සිටින අතරතුර ජීවිතක්ෂයට පත් වෙන බව. Implemented a safety program which compares well with those of our industrial companies, both in terms of lost workdays and productivity. However, accidents involving our own Excuse me miss. ඔව්. මේ මෝචරිකේ වැඩ කරන කුමාරට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මොචරි කුමාරද? කවුරු කියලාද? කියන්න මේ මම රුවන් මෙයා නාමල්. හෙලෝ. කුමාර හම්බෙන්න කොහොමද මේක? යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා. මොකද හිතන්නේ? මොනවා හිතන්නද බා? උන්ගේ අයිතිකාරුන් ගැන හිතලයි දැන්ටවත්. සල්ලි ටිකක් වියදම් කරා නම් අපි තමයි අයිතිකාරයෝ. කෙල්ල සල්ලි වලට හරි කීකරුයි. ඒ යන්න රුවව. ඉතින් කොහොම සොදර ජීවිතේ? ජීවිතේ මරණයත් එක තමයි මචං දන්නවනේ. මේ මං හිතුවේ නෑ බං උඹලා දෙන්න මේ පැත්තට මේ වෙලාවේ කියලා. උඹ අපිට අර මැරිච්ච නිලිගේ පින්තූරය වල තිබුණේ. අපි ආවේ අවසාන ගෞරව දක්වන්න. මම මේ වීලුවක් කරේ මොකද බය වෙලා? අපෝ මේ පුල් හැපනින් පාඩියක් තියෙන යන්ද? යකෝ රෑ දුරනකම් වැඩ බම් මෙතන මං පිස්සුද බං?